ස්වාමීන්ට ප්‍රශංසා කරව. ස්වර්ගවල සිට ස්වාමීන්ට ප්‍රශංසා කරව. උස් තැන්හිදී උන්වහන්සේට ප්‍රශංසා කරව. උන්වහන්සේගේ සියලු දූතයිනි උන්වහන්සේට ප්‍රශංසා කරව. උන්වහන්සේගේ මුළු සේනාව උන්වහන්සේට ප්‍රශංසා කරව. චන්ද්‍ර සූර්යයනි උන්වහන්සේට ප්‍රශංසා කරව. දීප්තිමත් තාරකා සියල්ලනි උන්වහන්සේට ප්‍රශංසා කරව. ස්වර්ගවල ස්වර්ගයනි අහසට උඩින් තිබෙන ජලයනි උන්වහන්සේට ප්‍රශංසා කරව. ඒ සියල්ලෝ ස්වාමින්ගේ නාමයට ප්‍රශංසා කෙරෙත්වා. මක් නිසාද උන්වහන්සේ අණ කළසේක. එවිට ඒවා මවන ලද්දේය. උන්වහන්සේ සදා කාලයටම ඒවා පිහිටවූසේක. උන්වහන්සේ නැති නොවන නියෝගයක් කළසේක. මහා සර්පයන් හා ගැඹුරු තැන් සියල්ලනි ගිනි සහ ගල් වර්ෂාවෙනි හිම සහ වාෂ්පේනි උන්වහන්සේගේ ආඥාව ඉෂ්ට කරන මාරුතේනි කඳු හා හෙල් සියල්ලනි පළ දෙන ගස් හා කිහිරි වෘක්ෂ සියල්ලනි තිරිසනුන් හා සියලු සිව්පාවෙනි උරගුන් හා පියාඹන පක්ෂීනි පොළවේ රජුන් හා සියලු මනුෂ්‍ය වර්ගයනි අධිපතීන් හා පොළවේ සියලු විනිශ්චකාරයනි තරුණයන් හා තරුණියනි මහල්ලන් හා බාලයනි පොළවේ සිට ස්වාමීන්ට ප්‍රශංසා කරව. මොහු ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසා කෙරෙත්වා. මක් නිසාද උන්වහන්සේගේ නාමය පමණක් උසස්ය. උන්වහන්සේගේ මහිමය ස්වර්ගය හා පොළොව මැත්තේහි පවත්නේය.